මම ඉස්සර කුරුණෑගල පන්ති ගියේ මේ ෆිසික්ස් වලට නිමල් හිටියාරච්චි කියලා සර් කෙනෙක්ගේ. සර්ගේ ක්ලාස් එකේ ඉස්සරහා වාඩි වෙනකොට මේ වගේ ලොකු හෝල් එකක්. මෙහෙම සර්ට මූණලා පේලි දෙකක් තිබ්බා මෙහෙම. ඒ කියන්නේ මෙහෙම පේලියයි මෙහෙම පේලියයි. සර්ට මූණලා මෙන්න මේ පැත්තේ හරස් අතර පේලි වගේක් තිබ්බා. පන්ති ඉඩ පාවිච්චි කරන්නේ. දැන් මේ ළමයි ඔක්කොම මූණලානේ ඉන්නේ. ඔය ඩෙස් මේ පැත්තට තිබ්බා කියලා හිතන්න කොහොම හරස් අතර. ඔහොම තමයි තිබ්බේ. ඔය පොලිමේ වාඩි වෙනවා ඇවිල්ලා ගෑනු ළමයි කරේ. ඊට පස්සේ අපේ කොල්ලන්ගේ පොඩි යෝගට තිබ්බා නිකන් පොඩි සංඥා අණුවක් විදිහට ක්‍රියා කළා එයා. අපේ උන්ගේ තිබ්බ පොඩි ලයින් එකක් දැන් බලනවා ලස්සන කෙල්ලෙක් වාඩි වෙනවා. මට ඇත්තට මේ ළමයිගේ ලස්සනක් ලොකට පෙවුන්නේ නැහැ ඒ කාලේ. නැත්නම් අපේ උන් කියන හින්දාම පස්සේ මට මේ කෙල්ල ලස්සනට පේන්න ගත්තා කියන්නේ. ඉරිදා පන්තියේ තියෙන්නේ. ඊට පස්සේ දැන් ඊළඟ සතිවල දැන් මම පන්ති යන්නේ වැඩිපුර දැන් මේ ළමයා එයි කියලා හිතාගෙන. මේ ෆස්ට් ෂයි එකේ මේක සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ඔන්න ෆස්ට් ෂයි එකේ මම කරලා තියෙන වැඩ පේනවා. එතකොට මේ දැන් ලස්සනටත් පේනවා. මම දැන් කොහොමද ගිහලා සති 6ක් 7ක් ගියා. දැන් අපේ උන් අතර මතයක් හදුනා නෑ මේක දැන් අපිට අයිති නෑ මූට තමයි අයිති වයි එකක් ආවා. මලිය දේශෙත් ඇහිටි. ඊට පස්සේ මමත් දැන් අරුන්ට පොඩි සත්තමක් දැම්මම කවුරුත් බලන්නේ ඊට පස්සේ මම ඉඳලා දවසක් ටැප් එක ළඟදී මම නිකමට කතා කළා. මෙයා ටැප් එක ළඟ එනකන් ඉඳලාම තමයි මම වැඩේ කළේ. හරිද? කතා කරලා නම අහගත්තා. නම කියන්නේ කොහෙද කියලා ගත්තා. කොහෙද කියලා කොහම කෑගල්ලේ කිව්වා. ඔය තමයි මගේ හිතට කෑගල්ල කියන එක මුලින්ම රිංගුව දවස. ඊට පස්සේ තව දවස් දෙකක් තුනක් කොහොම ඉතින් ඉඳලා දැන් සමහර දවස් වලට මේ එයා යන්නෙත් මේ අපේ පෝලිං ළඟ ඉඳන් මම පෝලිමේ කෙළවර තමයි වාඩි වෙන්නේ. දැන් මෙයා යනවා ළඟ. ඊට පස්සේ ටැප් එක ළඟදී මට අමතකුණා කියන්න ඉතින් එතනින් ඇහුවේ කොහෙද කියලා විතරයි. අහලා මම අතින් ආයෙ වාඩි වුණා. වාඩිලා දැන් මම ඉන්ටර්වල් එකට පස්සේ එතනින් එනකොට මම ෂේප් එකේ හැමවෙලාවෙම වගේ නම් මොකද කියලා හෙව්වා. එතන නම කීවි. නම කියාගෙන ගියා. ඒත් කෙල්ලට තේරෙන්නේ නැති මු ඉතින් මේ පැණියා තමයි කියලා. ඊට පස්සේ මං එහෙම බය නෑ කතා කරන්න. බය නැතුව කතා කරනවා. ඊළඟ දවසේ මම තීරණය කළා රයිට්. තව ටිකක් විස්තර කතා කරන්න ඕන. කුරුණෑගල ඉම්පීරියල් කියලා මේ හෝල් එකක් තියෙනවා. ඔතන හිටියා මම දැන් හොඳට ඇඳගෙන. දැන් සෙන්ටර් එක ගන්න නැගින්නවා දැන්. උතර මට පේනවා සෙන ගෑත් මෑත් කරගෙන මෙයා එනවා. හරි වැඩේ හරි. ටක් ගාලා කතාවට පටන් ගත්තා. එතනින් තමයි දැන් කතා කරගෙන යනවා. කෙල්ලත් කතා කළා. දිගටම කතා කරගෙන ගියා. මොකද ඉස්කෝලේ ස්වර්ණ ජයන්ති කිව්වේ. ස්වර්ණ ජයන්ති කියලා නමකට අහලා තිබුණේ නැහැ මම ඒ කාලේ. ඊට පස්සේ මම දහගෙන ගිහිල්ලා කොහෙද මේ ගම්පලත් ඔක්කොම ඇහුවා. දැන් මම කියන්නේ නැහැ කෑගල්ලේනේ. අදටත් මතකයි මම ඇඩ්‍රස් එක මතකයි මට. ඇඩ්‍රස් එක කිව්වට ඇඩ්‍රස් එක කිව්වේ නැහැ ගම කිව්වේ. පස්සේ මම හිතාගත්තා දැන් ඔන්න දැන් එදා දැන් අපි දෙන්න දැන් ඔන්න ඉන්න ගමන් එයාත් බලනවා මාත් බලනවා. දැන් වැඩේ හරිය ඔන්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ දවසේ අහන්නම් කියලා හිටියේ. ඊට පස්සේ මේ ළමයා ආවේ නැහැ. ඊළඟ සතියේත් හිටියා. ආවේ නැහැ. සති 5ක් විතර හිටියා වොම ආවේ නැහැ. දැන් අන්තිම සතියේ කලින් සතියේ මේ. ඔව් මං කළා තියෙන වැඩ පේනවද? ඊට පස්සේ කොමාරි පන්ති අවසාන වෙනකන් ආවේ නැහැ. අවසාන දවසේ ගෑනු ළමයි මගෙන් පොඩි යෝජනාවක් කළා. මගෙන් ඇහුවා වගේ එකක් කළා. එයා ඒ අර ළඟ හිරපු කෙනෙක්. මං එයාට කිව්වා මේ මට ආදරේ නම් පොඩි ගෑනු ළමයිගේ විස්තරයක් තියෙනවා මට දැනගන්න ඕන. ඒ කාලේ ටෙලිෆෝන් මොබයිල් නෑ. මම මට ඇඩ්‍රස් එක හොයලා දෙන්න කියලා. මේකෙල්ල කොච්චර මං ගැන හැඟීමක් තිබ්බද කියන්නේ මට ඇඩ්‍රස් එක හොයලා දුන්නානේ. ඇඩ්‍රස් එක හොයලා දුන්නා. පස්සේ මම ඇඩ්‍රස් එක අරගෙන අන්තිම සතියේ ගෙදර ගියා. ගෙන් පස්සේ විභාගෙත් ලියවා. ලියලා ඉවර වෙලා මම
මේවා කියන්නත් දෙන්නේ මුන් කරයි දන්නේ නැහැ මේවා. පස්සේ මම පොඩි උපක්‍රමයක් කරලා එහෙම මම කියන්නම්කෝ උපක්‍රමයක් කරලා මම පොඩි ලෙටර් එකක් කියවලා නිකන් හිටියා. දවස් කීපකින් මට මොබයිල් එකක් තිබ්බා එයාටනේ එහෙමයි උනේ. මගේ ෆෝන් එකට කෝල් එක කරා 0.35. අංකල් කෙනෙක් කතා කරන්නේ මේ පුතා මම මේ අසවලාගේ තාත්තා මේ කවුද ඔයාගේ මෙයා කොහොමද දන්නේ මම හිතුවා මම දන්නේ මට මතක නෑ දැන් මට මේ අර කීප එක මම දන්නේ රෝන් නම්බර් නේද ඒක මම තිබ්බා හරිද පස්සේ මට දේලෝරත් උනා මේ අරක වැඩ කරලා මම ආයෙ ගත්තා නේ අංකල් මේ අපි නංගි ගියාලුවේ කියලා දැන් මං හිතන්නේ ගෙවෙනකොට සති කීපයක් මේව මගේ ඇරිලානේ මට එන දැන් තිගැස්ුණා. පස්සේ මම ආපහු එයාට කිව්වා මේ අංකල් මේ ඉන්නවද නංගි පොඩ්ඩක් මට කතා කරන්න ඉන්නවද? පොඩ්ඩක් ඉන්න කියලා දුන්නා. ඊට පස්සේ හෙලෝ කිව්වා. මම ෂණිකව කිව්වා මං අසවලා කියේ. මං අසවලා මේ පස්සේ කතා කරමු මේක මගේ නම්බර එක ටට ගාලා නම්බරෙත් කියන්න ගියා. ඒ ටිකට මේකෙල්ල මතක හිටියයි. දවස් 3ක විතර අපි කතා කළා එකපාරට කිව්වා බෑ කියලා. ඒ බෑ කියලා කියන්න හේතුව සමහර විට යා යාළුවෝ හිටව පිරිමිනමගේ බලපෑමක් වෙන්න පුළුවන් යාළුවා හිටියේ. කොල්ල සරයි. පස්සේ මම දන්නේ. එතකොට ඒ ආදර කතාවට ආයුෂ තිබ්බේ දවස් 3යි. මම කියන්නේ මම ඔයාලට වඩා ඔය ගැන දන්නවා කියලා. ඊට පස්සේ තත්තට මගේ හිතේ වැදුනා කෑගල්ල ගැන ලොකු නිකන් බැඳීමක්. හරිද? ආයෙ මම දවසක් ඉඳලා ගෙදරට අරගෙන අම්මට කිව්වා. ඒ ළමයි අම්මට කිව්වා මං කෙලින්. මං කා ආන්ටි මම දවසක ලොකු තැනකට යනවා. සමහරට මේ කතාවට අදාළ ගෑනු ළමයිගේ නෑදෑයෙක් මේ පන්ති ඉන්නවා නේද පුළුවන්. මං කෙනා කියන්නේ ලොකු දවසක යනවා ලොකු ගමනක් දවසක යනවා. මේ බණ කපර දෙන්න. අවදගෙනවා. එදාට මම ආයෙම අසවලාගේ නම කියලා එයාගේ පැත්ත බලනවා. එයා වෙන කෙනෙක් කසාද බැලලා හිටියොත් මම බලන්නේ නැහැ. මගේ පොරොන්දු වෙනවා. එහෙම නැතිව හිටියොත් මං එයාට කලින් ඔයාගේ කැමැත්ත අහනවා. මට කැමැත්ත දෙනවද? බලන්න පුතේ එහෙනම් කතා කරන්නත් කිව්වා අම්මා. අම්මා හැබැයි ඊළඟට කිව්වා මං ඔයා මෙහෙම කතා කරපු ගැන සතුටුයි කිව්වා. ඕන බලන්න අම්මලාගේ ස්වභාවය. හරි? පස්සේ දුලා ඉස්සර වුණා. රේස් එකේ දුලා ඉස්සරහට ආවා. ආයෙ මට කතා කරන්න බැරුව ගියා. ඒකේ මොකද හේතුව මේ මොකක් හරි එන්ගේජ් වුණා හරි මොන හරි වුණා ඒ ළමයා. එහෙම වුණා. අදටත් ඒ කෙනා දන්නේ නැහැ මං හිතන්නේ මම තමයි දිනේෂ් මුතුකල කියලා. දන්නේ නැහැ. මොකද ඒ කාලේ මට යාළුවෝ කතා කළේ අමිල කියලා. හරි? කෑගල්ලේ අවසාන බැච් එකට කලින් බැච් එකට මම මේක කියලා තිබ්බේ නිකන් සිහිවට නැති විදිහට. මම හිතාගත්තා කවදා හරි මෑත්ස් ක්ලාසස් පටන් ගන්න පළවෙනියටම කොහෙන් කියලාද? කෑගල්ලෙන්. සමහරට මගේ වීඩියෝ බලලා වෙන්නත් පුළුවන් දැන්. මොකද මම ඒ කාලේට වඩා ටිකක් වෙනස්. මගේ පෙනුම වෙනස්. කෙනෙක්ට හොයන්න බෑ මම ඒ කාලේ හිටියද මේ කාලේ ඉන්නවද. හරි? සමහරට මේ වීඩියෝ එකේ ගියොත් ඒක දැක්කොත් ඒක නා දනියි. මෙයාද. ඒතර මේ ගැන ඉච්චර හිතන්න එපා නේ. ළමයි ඉන්නව වෙන්නත් පුළුවන් දැන්. මටත් දෙන්නෙක් ඉන්නවා.